හායි කොහොමද ඔයාලට වෙල්කම් බැක් ටු මයි YouTube channel. කොහෙද මේ යන්නේ? හිතාගන්න පුළුවන්ද කොහෙද මේ යන්නේ කියලා? ඉන්නකෝ ඔන්න ඔය විදිහට තමයි ඉතින් මගේ දවස එදා ආරම්භ වෙන්නේ. මේ තමයි මං get ready with me. ඉතින් ওই විදිහට තමයි මගේ ඇඳුම මම තෝරගත්තේ එදා ඇඳගෙන යන්න. බලමු ඇඳලා කොහොමද ඒක මට මැච් වෙනවද කියලා. ඔන්න ඔය විදිහට තමයි මගේ අවුට්ෆිට් එක තියෙන්නේ. කොහොමද ඒක මට හොඳයිද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්නත් එපා. හරි දැන් අපි යන්න හදන්නේ මගේ යාළුවත් එක්ක. Hi darling. Here we go. Hi. We are going. Where? I don't know the place. ඕන අපි යනවා ළමයි. ඔයාලා මගේ කලින් වීඩියෝස් බලලා තියෙනවා නම් මෙයාව අනිවාර්යෙන් අඳුරනවා. මෙයත් එක්ක මගේ කලින් වීඩියෝ එකකුත් තියෙනවා. අපි අද යනවා කොහෙද යන්නේ කියලා කියන්නම් පස්සේ. ඉතින් අපි මේ යන්නේ හයිවේ බස් එකේ අම්බලන්ගොඩට තමයි අපි දැන් යන්නේ. මෙන්න ඉන්නවා මගේ සෙට් එක. මේ ඔක්කොම මගේ ඉස්කෝලේ යාළුවෝ. එයාලගේ බබාලා ඉන්නවා. මෙරිකට පුණේති කට්ටියත් ඉන්නවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ එදා දවස ආරම්භ වුණේ. අපි මේ යන්නේ මාදුගඟේ සවාරියක් යන්න. ඔතනින් තමයි අපි බෝට් එක ගන්නේ. අපි තොටුපළට ආවා. අපි යමු මාදුගඟේ සවාරියක්. ඔයාලා කිව්වට පිළිගන්නේද දන්නේ මෙතන ඉන්නවා මගේ එක වසරේ මාත් එක්ක එකට හිටපු යාළුවෙක්. ඒ වගේම E level ක්ලාස් එකේදී හම් වෙච්ච අය, O level ක්ලාස් එකේදී හම් වෙච්ච ඒ වගේ ලොකු මිතුදමක් තමයි අපි අතර තියෙන්නේ. අපි යන්නේ මෙන්න මේ මෙතන තියෙන බෝට් එකේ. අපි අපේ සවාරිය පටන් ගන්නේ ඇත්තටම 12ට කිට්ටු මේ වෙලාව. හොඳටම අවුව පායලා තියෙන වෙලාවක්. ඉතින් මේ විදිහට තමයි අපේ ගමන ආරම්භ වෙන්නේ. ඔයගලන් බලනවා ඇති ඇයි ලයිෆ් ජැකට් දාගෙන නැති කියලා. ඇත්තටම මේ වෙලාව රස්නේ හින්දා අපි අපිට ලයිෆ් ජැකට් එපා කියලා. මේ ගර්ල් ඉතින් ෆොරින් කෙනෙක්නේ. එයා චුට්ටක් බය හින්දා එයා ලයිෆ් ජැකට් එක දාගත්තා. පස්සේ අපි කවුරුත් දාගෙන හිටපු නැතිද එයා ගලවුවා. ඒක නිසා මේක අපි රික්වෙස්ට් කරලා තමයි ඒක දාගත්තේ නැත්තේ. ඒගොල්ලන් අපිට ලයිෆ් ජැකට් දුන්නා. මේක තමයි මාදුගඟ මැද්දේ දූපතට යන්න තියෙන පාලම. මේ පාලම හරිම අබලන්. ඒ වුණාට මෝටර් සයිකල්, පුට් සයිකල් වගේ ඒ වාහන විතර යන්නේ. ලොකු වාහන නම් යන්නේ නැහැ. ඔය පේනවා නේද අඹෝ. මේ විදිහට අපි යනවා මුලින්ම කොහෙද යන්නේ. මම නම් දන්නේ නැහැ කොහෙද අපි එක්කන් යන්නේ කියලා මුලින්ම. මේ මාදුගඟේ ටුවර් එක ඇත්තටම පැය දෙකක් විතර යනවා ගිහින් එන්න. අපිට මගක් හරියට යද්දි අවුව වැඩි හින්දා අපි කිව්වා උඩ කව එක දාන්න කියලා. ඉතින් මේ විදිහට තමයි කව එක දාගෙන යන්නේ. ඒක දැම්මම නම් හරිම සනීපයක් දැනුණා. මෙන්න මේ විදිහට අපිව මුලින්ම එක්කගෙන එන්නේ මාදුගඟ මැද්දේ තියෙන හරිම ප්‍රසිද්ධ තැනකට. ඒ තමයි කොද්දුව රජමහා විහාරය. අපි ආව කොද්දුව රජමහා විහාරයට. මේක තැන. අපි යනවා කොද්දුව විහාරය. අනේ මේ විදිහට තමයි රජමහා විහාරයට ඇතුළු වුණාම අපිට පේන්න තියෙන්නේ. මේකේ හාමුදුරුවරු ඉන්නවා. මාරම ලස්සනයි. මාරම කියන්නේ අක කියන්න තේරෙන්නේ නැහැ. හරිම නිස්කලංක නිවි සැනසෙල්ල ගොඩ වෙලාවක් ඉන්න පුළුවන් තැනක් කියලා කිව්වොත් හරි මේ තැන. ඉතින් ඔයාලත් එන්න ඇවිල්ලා බලන්න. හරිම ලස්සන තැනක්. ගිහිල්ලා නැති කට්ටිය එන්න මාදුගඟේ.
මේ ඉන්න දඬුලේන්නු. මේගොල්ලන් හරි හීලයි මිනිස්සුන්ට. ඒගොල්ලන් පුරුතක් විදිහට මිනිස්සු මෙයාලට බිස්කට් දෙන්න පුරුදු වෙලා තියෙනවා. ඉතින් ඒගොල්ලන් ඇවිල්ලා අපි දුන්නාම බිස්කට් එකක් අතෙන් ඒගොල්ලන් ඒක අරගෙන ගිහිල්ලා කනවා. මේ මාරි කන දඬුලේන්නු. බලා ගන්න පුළුවන් වෙන්නේ කොද්දුව රජමා විහාරයට ගියොත් තමයි. එනවා නේද බිස්කට් එක අල්ලගෙන කන අපූර්ව. අපි කොද්දුව විහාරයේ වැඳ පුදාගෙන මේ විදිහට එනවා අපේ ඊළඟ තැනට යන්න. ওই විදිහට තමයි ඉතින් අපි ආපහු යන්න අපේ බෝට් එකට ආවේ. ඉතින් අපි ඒ වෙලාවේ කන්නත් අරගෙන ආවා. මේ කන වෙලාව රෝල්ස් නුයි රොටි ජාතියකුයි අරගෙන ආවා. ඉතින් ওই විදිහට අපි බලමු ඊළඟට අපි කොහෙටද යන්නේ කියලා. ඔය ඕගොල්ලන්ට ඈතින් පේන්නේ ඉස්සෝ කොටු. මේ මාදුගංගේ ඉස්සෝ ඉන්නවා. ඒ ඉස්සෝ අල්ලන්න කොටු හදලා තියෙනවා. ඒ තියෙන්නේ ඉස්සෝ කොටු. අපි දැන් මේ පිවිසෙන්නේ කඩොලාන තියෙන ප්‍රදේශයට. මේක ඇවිල්ලා කලපුවක්නේ. ඉතින් මේකේ කඩොලාන වලට තමයි මාදුගංගේ මේ හරිය ගොඩාක්ම මේ ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. ගොඩාක් ෆොරිනර්ස්ලා එහෙම එන්නේ මෙන්න මේ මාදුගංගේ තියෙන කඩොලාන බලන්න. සහ ඒ වගේම මෙතන මේකේ තියෙනනේ ෆිෂ් තෙරපි තියෙනවා. කිඹුල් පැටව අතේ තියන් ඉන්න පුළුවන්. ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා. මේ තමයි කඩොලාන පරිසරය. කඩොලාන පද්ධතිය. මේ හරිය යනකොට නම් අමෝරොන් මඩ ගඳයි. හොඳටම ගඳයි. හැබැයි උනාට හරිම ලස්සනයි. බලන්නකෝ. තනිකර නිකන් පොඩි බයකුත් එනවා. මොකද කැලයක් මැද්දේ යනවා වගේ හැඟීමක් එන්නේ. ගස් මේ කඩලාන ශාක විතරමනේ තියෙන්නේ. ඉතින් මෙන්න ওই විදිහට තමයි අපි මෙන්න මේ පරිසරයේ සුන්දරත්වය විඳ දරා ගනිමින් අපේ ගමන යන්නේ. මේ හරිය මේ විදිහට යනකොට මට නම් නිකන් අර ඇනකොන්ඩා ෆිල්ම් එක අපි බලලා තියෙනවානේ. ඒ ෆිල්ම් එක බලලා තිනකොට ඒගොල්ලන් ඒ බෝට්ටුවේ යනවා වගේ අන්න ඒ වගේ මාර ටිකක් අමුතු යටි හැංගීමක් තමයි හිතට ආවේ. ඔයගොල්ලෝ බලලා ඇතිනේ ඇනකොන්ඩා. ගිහින් බලන්නකෝ. එහෙම හැංගීමක් නෙමෙයි දෙන්නේ කියලා බලන්න.
අපිට පේන්නේ සතපහේ දූපත. ඕකට කියන්නේ සතපහේ දූපත කියලා. ඕකේ තිබිලා තියෙන්නේ ඒ කියන්නේ ඔය මොනවා හරි දේව ප්‍රතිමා වගේක් තිබිලා එතෙන්ට පුදු පූජා කරපු තැනක් තමයි ඒ. ඔය උඩ කැරකෙන කුරුල්ලෝ කවුරුද කියලා දන්නවද? ඒගොල්ලන් තමයි වැහිලිහිනියෝ කියන්නේ. ඒගොල්ලන් බෝට්ටුව යනකොට ඔය බෝට්ටුව ගාම ගොඩාක්ම පල්ලෙහින් කැරකෙන්නේ අර බෝට්ටුවේ වතුර එහෙම වෙනකොට මාළු පැටව උඩ එනවනේ. අන්න ඒගොල්ලන්ව අල්ලගෙන කන්න තමයිලු ඔය මේ වැහිලිහිනියෝ ඔය විදිහට ගොඩාක්ම පාතින් කැරකෙන්නේ. අපි ඔය උතන පේන දූපතට ගියේ නැහැ. මම ඇත්තටම දන්නේ නැහැ ඒකේ මොනවද තියෙන්නේ කියලා. ඒ වගේම මේ මාදුගංගේ තියෙනවා මැද්දේ ෆිෂ් තෙරපි තියෙනවා. ඊට පස්සේ කිරලා බොන්න පුළුවන් ඕගොල්ලන්ට. ඊට පස්සේ මේක මැද්දේ තියෙනවා අර කිඹුල් පැටව අතේ තියාගෙන ෆොටෝස් ගන්න. ඒ වගේ දේවල් තියෙනවා. අපි ඒවට ගියේ නැහැ. මොකද ගොඩක්ම හේතුව පොඩි ළමයි හිටපු හින්දා සහ ගොඩක්ම මේගොල්ලන් ඒ දේවල් වලට කැමති වෙච්ච නැති නිසා අපි ඉතින් ඒවට ගියේ නෑ. අපි පොඩ්ඩක් වටයක් ගහලා මෙන්න මේ විදිහට අපේ ගමන අවසන් කරනවා. එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ඔයාලා හමුවට එනකන් ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම